සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ උතුම් ඇසළ පෝය දිනය සහ ඇසළ පෙරහැර සංස්කෘතිය හා සම්බන්ධ ඉතාමත් වැදගත් ඉංග්‍රීසි වචන සහ වාක්‍ය මාලාවක්. අපේ අභිමානවත් බෞද්ධ ඉතිහාසය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පූජනීය පුවත දක්වා වූ කරුණු නිවැරදි ඉංග්‍රීසි වචන වලින් විදේශිකයෙක්ට වුණත් විශ්වාසයෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් විදියට මේ පාඩම මම සරලව කියා දෙන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි what is ඇසළ පෝය? ඇසළ පෝය කියන්නේ මොකක්ද? Why is it so important? ඒක මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? ඉංග්‍රීසියෙන් හරියටම තේරුම් කරලා දෙන්නේ කොහොමද කියන එක. අන්න ඒ නිසයි මට හිතුනේ අපේ උතුම් බෞද්ධ ඉතිහාසය සහ සංස්කෘතිය හරහා ලස්සනට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් සරලම විදිය ඔයාලට කියා දෙන්න ඕනේ කියලා. මේ ක්‍රමයෙන් අපේ ආගමික දැනුම වගේම ඔයාගේ ඉංග්‍රීසි ෆ්ලුවන්සි එකත් දියුණු කරගන්න පුළුවන්. හැමදාමත් වගේ එක පිටුවකින් එක වාක්‍ය බැගින් සිංහල උච්චාරණයත් එක්කම ඔයාලට සරලව කියා දෙන්න. එහෙනම් let's get started with our lesson. පළවෙනි sentence එක ඇසළ full moon පෝය day usually falls in the month of July. ඒ කියන්නේ ඇසළ පුන් පොහෝ දිනය සාමාන්‍යයෙන් ජූලි මාසයට යෙදෙනවා කියලා අපි කියනවා. පෝය යෙදෙන කාලවකවානුව අපි පැහැදිලි කරනවා. දෙවැනි එක it is a very sacred religious holiday for Buddhists in Sri Lanka. මේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට ඉතා පූජනීය ආගමික නිවාඩු දිනයක්. It is a very sacred religious holiday for Buddhists in Sri Lanka. ඇසළ පෝය දිනේ ඇති ආගමික වටිනාකම තමයි අපි මෙතනින් කියන්නේ. The Buddha delivered his first sermon on an ඇසළ පෝය day. බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුවේ ඇසළ පෝය දිනකදී. The Buddha delivered his first sermon on an ඇසළ පෝය day. Number 4, this first teaching is known as the Dhammacakkappavattana Sutta. This first teaching is known as the Dhammacakkappavattana Sutta. මේ ප්‍රථම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය ලෙස හඳුන්වනවා. ඒ ප්‍රථම ධර්ම දේශනාවේ පාලි නාමය මෙයින් පැහැදිලි කරනවා. Number 5, he preached this sermon to his first 5 disciples. First 5 disciples කියලා කියන්නේ පස්වග මහණුන්ට. බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව පස්වග මහණුන්ට දේශනා කළා කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් වුණු කොණ්ඩඤ්ඤ, බද්දිය, වප්ප, මහානාම සහ අස්සජී කියන පස්වග මහණුන් උදෙසා මෙම දේශනාව පැවැත් වූ බව මෙන් කියවෙනවා. Number 6, it marks the establishment of the noble order of the Sangha. ඒ කියන්නේ උතුම් සංඝ ශාසනයේ ආරම්භය සලකනු වන්නේද මෙම දිනේදී. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන සම්පූර්ණ වෙලා බෞද්ධ සංඝ ශාසනය ආරම්භ වුණේ මේ දිනේදී කියලා අපි කියනවා. 7 වෙනි එක Prince Siddhartha was conceived in Queen Mahamaya's womb on this day. Prince Siddhartha was conceived in Queen Mahamaya's womb on this day. සිද්ධාර්ථ කුමාරයා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ මේ දිනේදී කියලා අපි කියනවා. Prince Siddhartha left his royal palace on an ඇසළ පෝය day. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා සිය රාජකීය මාලිගයෙන් නික්ම ගියේ ඇසළ පෝය දිනකදී. Prince Siddhartha left his royal palace on an ඇසළ පෝය day. සිද්ධාර්ථ කුමාරයා සිය රාජකීය මාලිගයෙන් නික්ම ගියේ කියලා This noble event is known as the Great Renunciation. Great Renunciation කියන්නේ මොකක්ද? මහා අභිනිෂ්ක්‍රමණය. සියලු ලෞකික සැප සම්පත් අතහැරලා විමුක්තිය උදෙසා සත්‍ය සොයා යාම බෞද්ධ ඉතිහාසයේ මහා අභිනිෂ්ක්‍රමණය කියලා හඳුන්වනවා. This noble event is known as the Great Renunciation. මේ උතුම් සිදුවීම මහා අභිනිෂ්ක්‍රමණය ලෙස හඳුන්වනවා. Number 10, the Buddha performed the twin miracle on this day. Twin miracle කියලා කියන්නේ
යමක මහා පටිහාරය. බුදුරජාණන් වහන්සේ යමක මහා පටිහාරය පැවැත්වුවේද මෙම දිනයේදී. The Buddha performed the twin miracle on this day. බුදුරජාණන් වහන්සේ යමක මහා පටිහාරය පැවැත්වුවේද මෙම දිනයේදී. Buddhist monks start their annual Vas retreat after Asala Poya. බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිය වාර්ෂික වස් විසීම ආරම්භ කරන්නේ ඇසළ පෝයට පසුව. Buddhist monks start their annual Vas retreat after Asala Poya. The sacred tooth relic was brought to Sri Lanka during an Asala month. ශ්‍රී දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේද ඇසළ මාසයකදී. අපි කියනවා the sacred tooth relic was brought to Sri Lanka during an Asala month. ඊළඟ එක බලමු. Prince Danta and Princess Hebamali brought the tooth relic here. දන්තධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩමවන ලද්දේ දන්ත කුමරු සහ හේමමාලි කුමරිය විසින් කියලා මේකෙන් අපි කියන්නේ. Number 14. The Kandy Asala Perahera is held in honor of the tooth relic. The Kandy Asala Perahera is held in honor of the tooth relic. The Kandy Asala Perahera is held in honor of the tooth relic. මහනුවර ඇසළ පෙරහැර පවත්වන්නේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ උදෙසා කියලා කියනවා. Number 15. It is one of the most famous cultural festivals in the world. It is one of the most famous cultural festivals in the world. එය ලෝකයේ ඇති ප්‍රසිද්ධම සංස්කෘතික මංගල්‍යයන්ගෙන් එකක්. Number 16. The festival features traditional dancers, drummers and decorated elephants. මේ උත්සවයේදී පාරම්පරික නැට්ටුවන්, බෙරකරුවන් සහ සරසන ලද ඇතුන් දැකගත හැකි. පෙරහරේ ඇතුළත් වෙන්නේ මොනවද කියලා අපි මේකෙන් කියනවා. The festival features traditional dancers, drummers and decorated elephants. Devotees visit temples to offer flowers and light oil lamps. Devotees visit temples to offer flowers and light oil lamps. බැතිමතුන් මල් සහ පහන් පූජා කිරීමට පන්සල් වෙත යනවා කියලා කියනවා. Number 18. Many people observe Sil and engage in meditation on this Poya day. Many people observe Sil and engage in meditation on this Poya day. බොහෝ දෙනෙක් මෙම ශුද්ධ වූ පෝය දිනයේදී සිල් සමාදන් වී භාවනාවේ යෙදෙනවා. Number 19. Religious programs and Dhamma sermons take place in every village. සෑම ගම්මානයකම පන්සල්වල ආගමික වැඩසටහන් සහ බණ දේශනා පවත්වනවා කියලා මේකෙන් කියනවා. Religious programs and Dhamma sermons take place in every village temple. අන්තිම වාක්‍ය ඇසළ පෝය brings peace, spiritual joy and unity to all Sri Lankan. ඇසළ පෝය දිනය සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමය, ආත්මීය සතුට සහ සමගිය ගෙන දෙනවා. ඇසළ පෝය කියලා කියන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමය සහ ආත්මීය සතුට ගෙන දෙන දවසක්. ඇසළ පෝය brings peace, spiritual joy and unity to all Sri Lankans. ඉතින් බලන්න අපේ බෞද්ධ ඉතිහාසය ඇසළ පෝය වගේම ඇසළ පෙරහැර සංස්කෘතිය ගැන ඉංග්‍රීසියෙන් කියන්න දැන් අපිට පුළුවන්. තවත් මේ වගේ වැදගත් ලෙසන් එකකින් ආයෙත් අපි හමුවෙමු. Thank you so much.